ආයිබෝවන් මම ගලෙන් බින්දනව මගේ කුඹුරට මේ තියෙන කුඹුරු කොටසට රසායනික පොහොර ගහලා දින ගානකින් කහ පාට වුණාට පස්සේ දෙවෙනි වතාවට මෙන්න මේ බයෝග්‍රීන් කියන මෙන්න මේ දියර පොහොර එක ගලෙන් බින්දනව ගිෆ්ට් ලංකා එකෙන් අරන් ඇවිල්ලා මම පොඩ්ඩක් බැලුවා මොකද්ද මේකේ රහස කියලා ගහලා. හැබැයි දැනට දවස් 10යි. අර කහ පාට වෙච්ච ගොයමට තමයි මම මේ බයෝග්‍රීන් කියන එක ගැහුවේ. ගහලා දින අදට 13යි. ඒ කියන්නේ 13යි කියන්නේ මම දවස් 10න් 10ට තමයි මේක යොදාවේ කුඹරට. යොදලා බලද්දී දවස් 10 ඉවර වෙනකොට සාමාන්‍ය ගොයම හොඳ තත්ත්වයට ආවා. අර කහ පාට ගත්තේ ඇරිලා ආවා පේන මේටි. ඉතින් පස්සේ මම නැවත දැන් දවස් 3ක් යනවා දෙවෙනි මුරේට යොදලා. දැන් දෙවෙනි මුරේට යෙදුවට පස්සේ යොදලා දවස් 3යි. දැන් ඔයාලට පේන්නේ සාමාන්‍ය මේක අර ප්‍රොමියෝ වගේක් හිටියා කළු පාට මොනොන්ද කියන්න හිතා ගන්න බැරුණා. උන්ටත් වෙච්ච දෙයක් නැහැ දැන් මේ වෙනකොට. දැන් මේ තියෙන්නේ මගේ කුඹරට අල්ලපු කුඹුර. මේ තියෙන්නේ රසායනික පොහොර ගහපු කුඹුරක්. එකම දිනේට වපුරපුවා. සමහර විට වෙනස පැහැදිලිව පේනවා ඇති. ඒවා තාමත් පොඩි. මොකද මේවා හොඳට පැහැදිලිව පේනවා. ගස් ලස්සනට මහත් වෙලා හොඳට වර්ධනය වෙලා ඇවිල්ලා තියෙනවා. ඒකට වල් උනත් සාමාන්‍ය පාලන වෙලා මේකේ. මේ බයෝග්‍රීන් ගැහුවට පස්සේ තමයි මේ ගොයම ඇවිල්ලා තියෙන්නේ. දැන් ආයේ රසායනික පොහොර මම තාම ගැහුවේ නැහැ. ගහන්න අවශ්‍යතාවයක් නැති වෙයි මම හිතන්නේ. තව වතාවක් ගැහුවට පස්සේ හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දැන් තිබුණාට වැඩිය අඟල් 7ක් 6ක් වගේ මේ දවස් 13ට ඇදිලා තියෙනවා ගොයම. මහන්සිය වගේම බලාපොරොත්තුත් ගොයම එක්කම කහ වෙලාද? පදුරු නොදාන පණ නැති ගොයම් පැල දකිද්දි හිතට වාරුවක් නැද්ද? තවත් පසුතැවෙන්න එපා. පසට පණ දීලා මූල පද්ධතිය යෝධයෙක් වගේ ශක්තිමත් කරන්න. ගොයම පදුරු දාලා සශ්‍රීක වෙන්න දැන් මග පෑදිලා. බොල් වී වලට තිත තියන්න කාලය හරි. දිලීරයි. කුමිහානි ඔබේ අස්වැන්න හූරා කනකල් බලා ඉන්න එපා. ඔබේ වගාවට සැබෑ ආරක්ෂාවක් සහ පෝෂණයක් දෙන්න. වියදම අඩු කරගෙන අස්වැන්න දෙගුණ කරන එක දැන් හීනයක් නෙවෙයි. මේක වී වගාවේ නියම විප්ලවය. අනුකරණ වලට රැවටිලා ඔබේ මහන්සිය අපතේ යවන්න එපා. ශ්‍රී ලාංකේය අභිමානය Miracle Bio Green. බලයලත් අලෙවිසැල් වලින්ම පමණක් මිලදි ගන්න.